ලස්සනට බස් එකක් තියෙනවා. pistachio මම කොසෙන්ඩ් එකයි චොකලට් එක. මේ දෙක නම් හොඳයි. ඉතාලියට ආපු ගමන් මේ අපි දැන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. Hi guys, welcome back. අපි online check-in වුණා. අපි bags drop කරා, self bags drop කරා. ගේට් එකට යන්න. අපිට තව පැය කොච්චරක් පැය 3ක් විතර තියෙනවානේ. අපිට තව පැය 3ක් විතර තියෙනවා හරියටම. ඉතින් තව වෙලා තියෙනවා. අපි gate 20 වලට යන්න ඕනේ. ඉතින් දැන් ඉතින් පොඩ්ඩක් ඉතින් එක්ස්ප්ලෝර් කර ඉන්න එයාපෝට් එක. මේක හරියම හුරු එයාපෝට් එකක් බට් ඉතින් අපි ආසයි එයාපෝට් එකට කලින් යන්න. බලමු. අපි ඇතුළට ගිහම බලමු. කණ්ඩ නම් කඩ වහලා තමයි. බලමු. Stay tuned with us. අපි කොහෙටද යන්නේ කියලා ඔයාලා බලන්න. අපි ඇවිල්ලා මේ තියෙන්නේ අපි එයාපෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ අපි ටෝස්ට් එකක් ඕඩර් කරා. ඒක එනකන් අපි ඉතින් වාඩි වෙලා ඉන්නවා. මොකද ෆ්ලයිට් එකට තව පැය 3ක් තියෙනවා. මොකද පැය 4කට කලින් තමයි ආවේ. but anyway ඒක හොඳයි. මොකද එයාපෝට් එකට මම ඕන කෙනෙක්ට කියන්නේ පැය 3කට කලින් කොහොමත් එන්න කියලානේ තියෙන්නේ. ඉතින් පැය 3කට කලින් යන එක ගොඩාක් හොඳයි. එතකොට කිසිම රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. කිසිම රෂ් එකකුත් නැහැ. මැනිකේ කොහොමද?
අපි ඒක ගත්තා. අපිට යාලා හීට් කරලා දුන්නා. වෝම් අප් කරලා. and water bottles ගත්ත වෙන මොකුත් ගත්තේ නැහැ. ඉතින් මේ වෙලාවේ හැටියට ලොකු බඩගිනිකුත් නැහැනේ. ඔව් මම මෙයාට කොහොමත් මං ඊයේ බිරියානි හැදුවා. මං එකෙන් අපි දෙන්න ඉතුරුලා තිබුණා ඒක කාලා ආවා. මේ පොඩි හොර බඩගින්නට බොරු බඩගින්නට පොඩි hän බොරු බඩගින්නට කන්නවා. මේක අපි අනිවාර්යෙන් කන දෙයක් මේ එයාපෝට් එකේ අනිවාර්යෙන් ෆේවරිට් දෙයක්. මේක මේ හරිම ලොකු පාන් එකක්. ඉතින් අපි මේ බ්‍රෙඩ් එකට හරි මාසයි. ඉතින් අපි අනිවාර්යෙන් එක ගන්නවා. අයියෝ එයා කරන්නේ අපි කමු දැන් නේද? දැන් කන්නයි යන්නේ. Oh my god! Wow! ටෝස්ට් එක කාලා කෑම කාලා ඔක්කොම කරලා ඊට පස්සේ අපි චෙකින් වෙලා බෝඩ් වෙන ෆ්ලයිට් එකට හිටියේ. ඊට පස්සේ සච්ට හොඳටම නින්ද ගියා. ඊට පස්සේ ඉතින් ෆ්ලයිට් එකට ඇවිල්ලා අපිට ඉන්නේ ෆ්ලයිට් එකේ. එයාපෝට් එකේ ඉන්නකොට හොඳටම නින්ද ගියා. මට චුට්ටක් මක් බෙල්ල කඩා වැටෙනා. ඒ තරම් නිදිමතයි. මොකද අපි දෙන්න තාම නිදාගෙන නැහැ නේ. ඉතින් තව අපි දැන් අපි ඉස්සරහම යන්නේ ට්‍රාන්සිට් එක අපිට තියෙන්නේ ෆ්‍රැන්ක්ෆර්ට්. ඒ කියන්නේ ජර්මනි වල. මං ගිහින් තියෙන එක සැරයක්. අපි පැරිස් යද්දී ගියා මට මතකයි. පැරිස් යද්දී තිබුණා. ඒත් අපි මේ ලයින් එකෙන්මයි ගියේ. මේක ලුෆ්තාන්සා. මේක හොඳ ලුෆ්තාන්සා. මේක හරිම හොඳ ලයින් එකක්. දැන් අපි අදත් යන්නේ මේකෙමයි. මේකේ ගිහිල්ලා අපි ට්‍රාන්සිට් එකේ එතනත් පැය එකමාරක් මට මතක වෙන්නේ. ඊට පස්සේ තමයි අපි ඊළඟ ෆ්ලයිට් එකේ රෝම් වලට යන්නේ. එතනින් අපි බස් එකක් අරගෙන ටිකක් පොඩි ජර්නි එකක් තියෙනවා. එක්සයිටඩ් හැබැයි ඉස්සරෝම ඉතින් මට නම් වෙන විදිහට අද අපිට try එකක් දෙනවාද අපි එළියට ගිහිල්ලා enjoy කරන්න. enjoy කරන්න but let's see. A few moments later. ඔන්න අපි ඔතනින් ෆ්ලයිට් එකෙන් බහැලා ඊට පස්සේ අපිට බස් එකේ තමයි එයාපෝට් එකට යන්න තිබුණේ.
ඊට පස්සේ අපි එයාපෝට් එකට ගිහලා අපි එයාපෝට් එකත් එක්ස්ප්ලෝර් කරලා තමයි ඊතර වැඩි ටිකක් පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් ඊළඟ ෆ්ලයිට් එක අපිට තිබුණා මට මතක විදිහට පැයකමාරකින් විතර. ඊට පස්සේ එතකන් අපි ඉතින් එයාපෝට් එක එක්ස්ප්ලෝර් කරලා තව අපි උදේට කාලා හිටියෙත් නැහැ. ඉතින් අපි ඒවත් මොනවා හරි කාලා ඊට පස්සේ ගොඩක් තැන් වලට ගිහිල්ලා කෑම කඩවල් වලට ඉතින් ලස්සනයි ඒ අත්දැකීමත්. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. Germany. Tak aku nak kan, kontra බඩගිනි. කන්නම් ගොඩක් තියෙනවා. හැබැයි හැම එකම එකමයි තියෙන්නේ. එකමයි තියෙන බලමුකෝ තාම. අපි හොයාගෙන යන ඉස්සරහට ඉතින්. විතර හොට්ඩොග් තියෙනවා. හොට්ඩොග් කඩයක් තියෙනවා බලමු හොට්ඩොග් අපි බලමු ඉස්සරහින් අපි කොහෙටද යන්නේ කියලා ඉතින්. හරි අපි තැනක් එක්ක සෙට් වෙමු. අපි ඇවිල්ලා breakfast එකක් ඕඩර් කරා අතරම. හොඳට බඩගිනි. una conferenza per turista, vuoi Svezia, voti, al qualcosa, di normale. අපි ගෙනාව කැමික අපිට ආවේ මේක. අපි හැබැයි එක්ස්පෙක්ට් කරේ වෙන දෙයක්. But it's okay. We're gonna just give it a try. Looks so good. kita mana hari order kerja? Squeeze, just squeeze. Oh my god. This is mustard, by the way. Mustard order? Mustard ya දානු ඩිස් පතයි රහ. That's it. That's it. Pickles දාමු නේ. So, අපි මේ වගේ පොඩි තැනකින් මේ වගේ ලොකු හොට් එකක් ගන්න මේ වගේ තැන් ගොඩාක් තියෙනවා මේ ජර්මනි එයාපෝට් එකේ. ඉතින් ට්‍රාන්සිට් වෙනවා නම් මෙතනින් ගන්න. මගේ ෆෝන් එක ඔයාලට ඕනේ. Yes. ඉතින් අපි මේක දැන් එන්ජොයි කරන්න යන්නේ. කාලා කියන්නේ කොහොමද කියලා. සද්දෙන් නම් හොඳයි වගේ. එහෙනම් ඉතින් මමත් කන්න යන්නේ guys. එහෙනම් ඉතින් අපි ඉතාලි වලින් ආයි හම්දමු. Italy. Nah, අපි රෝම් එයාපෝට් එක ඇතුළේ මේ ඉන්නේ.
අපි දැන් රෝම එයාපෝට් එක ඇතුලේ ඉඳලා අපි ක්ලේම් කරගන්න. අපේ හෑන්ඩ් බෑග්ස් ටික අපි ගම්මා එනකොට ලගේජ් වලට ඉන්න දැන් ඉන්න අපි ක්ලේම් කරගන්න යන්නේ. ඉතින් මේක මාර ප්‍රවුඩ් ෆින්ලන්ඩ් වල ඉංග්‍රීසි සීතලයි. ඔව් මෙහි 30යි වගේ යනවා. දැන් අපි යනවා බෑග් එක ගන්න. එහෙනම් තාරින් හම්බෙමු අපි. කොහෙද යන්නේ කියලා බලන්න. අපේ දැන් බෑග් ක්ලේම් කරන්න ඇවිල්ලා ඉන්න අපේ බෑග්. ෆ්ලයිට් එකෙන් අපි ලෑන්ඩ් කරා ඉටලි වලට. ඉටලි වලට ලෑන්ඩ් කරලා අපි ඉස්සරවම ගියේ හැමදාමත් වගේ කන්න. ඉතින් කන්න තමයි ගියේ. මොකද ඉතාලියේ තියෙන වෙනස්ම කෑමනේ. ඉතින් බලමු මොනවද කියලා. මේ දෙක නම් හොඳයි. ඉතාලියට ආපු ගමන් මේ දෙක තමයි ගත්තේ. තියෙන බඩගින්නවත් නෙමෙයි ආසාවට ගත්තේ. අපි කොෆි එකක් කියලා එකක් ගත්තා. ඇත්තටම එක්ස්පෙක්ට් කරේ ලංකාවේ කොෆි එක. බත් හම්බුනේ මේක පොට්ට පිටයි. මාරම පිටයි. දැන් මොනවා කරන්නද දැන් පේ කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඉතින් බණකට දෙරේ ගහන්නත් එපා කියලා මේක බොනවා. අපරාධ. हमें प्रोडक्ट අනේ ඉතින් අපි දැන් බස් එකෙන් බැහැලා ඊට පස්සේ අපි එතන රෝම් වල තියෙන මේන් ස්ටේෂන් එකට ආවා. මේන් ස්ටේෂන් එකේ ඇතුළේ ඉතින් ගොඩාක් shops තියෙනවා, කෑම කඩ ඔක්කොම. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි ඉස්සරෝම අපි දැන් මොන හරි කාලා ඉන්නේ. අපි බඩ පිරීලා ඔක්කොම කරලා ඉතින් අපි ඉස්සරෝම අපේ රූම් එක හොයාගෙන ගිහිල්ලා එතනට ගිහිල්ලා බෑග් ඩ්‍රොප් කරලා ඉතින් ඊට පස්සේ අපි එනවා කියලා හිතුවා හවස් වෙලා එක්ස්ප්ලෝර් කරන්න. මේ ඉන්නේ රෝමේ මම හිතන්නේ සෙන්ටර් ස්ටේෂන් එකේ. මේක තමයි සෙන්ටර් මාකට් එක. ඉතින් පිස්සු හැදෙන කෑම තියෙනවා. මෙතන පිස්සු හැදෙනවා. හැදලා තවත් පිස්සු හැදෙනවා. ඉතින් මේ අපි දැන් බලමු තව මොනවද ඉස්සරහට තියෙන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම ඉතින් ෆුල් කෑම. ඉතින් මේ රෝමේ කියන්නේ ඉතින් පීසා නගරයක්. ඉතින් ආණ්ඩුවේ මේ ගොඩක් කට්ටිය ඉන්නවා නිකන් මාකට් එක වගේ. සලත් තියෙනවා. Right. මේ තියෙන්නේ අපි දෙන ගත්ත රූම් එක. අපේ දවස් 4ටම ඉන්න ගත්ත නයිට්ස් 4ටම. ඉතින් නයිට්ස් 3කටම හිටියා. ඉතින් මේ වගේ රූම් එකක් හොඳටම ඇති අපි ට්‍රැවල් කරන දෙන්නෙක් විදිහට. මොකද මේක හරිම කම්ෆර්ටබල් විදිහට තිබුණා. කිසිම දේ අඩුපාඩුවක් නැතුව හරිම කම්ෆර්ටබල්. ඉතින් මම මේකේ ලින්ක් එක පල්ලෙහින් දාන්නම්. ඔයාලා රෝම් යන හිතන් ඉන්නවා නම් මේ කෝල් ටු දව්වක් වෙයි යන අයට. ඉතින් මේ වගේ තැනක් බුක් කරලා
ඉතින් මොකද මේ රූම් එකේ අපි වැඩි ඉන්න නැති නිසා ඉතින් අපිට හරියම පහසු වුණා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඇඳ ගන්න ගමන් ඉන්නේ එළියට යන්න. හොඳට වොෂ් එකක් දාලා මම නෑවා. අයියත් නෑවා නාලා හොඳටම රස්නේ මෙහෙ. මොකද දැන් ෆින්ලන්ඩ් සීතලයි. මෙහෙ ආපු ගමන් රස්නේ. ඉතින් චූටි මේකප් එකක් දාලා පියන්න හදන්නේ එළියට. කන්න. මේක නිකන් දවල්ටයි රෑටයි එකට කන වගේ එකක්. මොකද අපි එහෙම මෙහෙන් යනවා මේක කෑවේ. ලොකු බඩගින්නකුත් නැහැ. දැන් කොහොමද යනකොට බඩගිනි හැදෙනවා එක. of course 100% sure. මොකද අනික මෙහි තියෙන කෑම වලට මම හරි මාසෙම ලස්සනයි කනවටත් වැඩිය මාර ලස්සනයි. ඉතින් අපි බලමු මොනවද අපි කන්නේ කියලා නේ. අපි එළියට ගිහින් බලමු අපි මොකද කරන්නේ. ඉතින් ඔන්න මම රෙඩි වුණා. එක්කෙනෙක් බඩගිනි වෙලා. අපි දැන් යන්න හදන්නේ. කන්න. See you there. යන්නයි හදන්නේ එළියට. සුරාගෙනගේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හසකැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැලින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යව්වනේ ඔබ තාම මාගෙමයි වසත් Yellow comes with what? Is with curry and vegetable. Okay, you want that or this white? or white egg gamone. Okay, the white rice then. White, Yes. And then maybe some this, and then what else comes with it? 15. Okay, what else? Only chicken and rice. Chicken and rice. Okay, that's enough. Only one portion. Yes, one. 15, please. Card or cash? Card. ඉතින් අපි ගත්ත කෑමක මම රසයිද කියලා කාලා. හැබැයි චිකන් එක කන්න නම් වෙන්නේ අතින් වගේ මට පේන විදිහට. රයිස් එක රහයි. තියෙනවනේ. බලන්න. ඒකේ තනිකර පාමසන් චීස් නාවල තියෙනවා. මාරම රහයි. කබනාරා. alcohol ni. Very dah nak bina. Apa yang
තමයි රෝම් වල කොලෝසියම් එක. ඉතින් ඇවිල්ලා ඉන්නේ බලන්න. ඇතුළට යන්න විදියක් නැහැ. දැන් ඒක ක්ලෝස්ඩ්. ඒක තමයි එන්න ඇතුළට යන්න බලන්න. ඉතින් අපි දැන් වටේ පොඩ්ඩක් බලන්න ගමන් ඉන්නේ ඒක ඇතුළේලා. ඉතින් ලස්සනයි. ලස්සනට හදලා තිනවා ඒ කාලේ. සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා ඔන්න ඔය විදිහට තමයි ඉතින් එදා දවස අපි ලස්සනට එන් කරේ ඉතාලියේ පළවෙනි දවස ඒ වගේම රෝම් වල පළවෙනි දවස. ඉතින් හරිම ලස්සනට එන් කරා කොලොසියම් ඉස්සරහා. ඊට පස්සේ අපි දෙන්න සුපර් මාකට් එකට ගියා රෝම් එකට යන්න කලින්. ඉතින් ඔහොම තමයි ලස්සනට දවස ගෙවුනේ. ඉතින් මට කියන්න ඕන උනේ ඉතින් thank you so much for watching our videos guys. ඉතින් ඔයාලා subscribe කරාට subscribe කරනවට ගොඩක් ස්තුතියි. අපේ family එකත් දිගටම රැඳිලා ඉන්න. ඉතින් තව ඉතාලි videos දෙකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම තව ලස්සන ගොඩක් ලස්සන videos එන්න තියෙනවා. ඉතින් අපි පුළුවන් හැම වෙලාවකම අනිවාර්යෙන් ලස්සන video එකක් ඔයාලට ගෙනවා. ඉතින් thank you so much staying with us. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. bye.